තිබ්බේ මේවා. ඊට අලුතෙන් මේ යකඩ කෑල්ල දාලා තියෙනවා මම. ඊට තමයි මේ කෑල්ල මට වීදුර හොයාගන්න විදියක් තිබ්බේ නෑ. මේකත් කෑල්ලක් මේ කඩලා අරගෙන හදාගත්තේ මෙහෙම කොටුවට. මේක එතන මැදින් මේ කලවලා නෙමෙයි තියෙන්නේ. මේ වගේ කොටුවක් හදාගත්තා. මේ ඊට තමයි මේ කියන්නේ. මේ තියෙන ඇතුළ මේ දොර නම් පුංචි. හැබැයි ඒ අවුලක් නෑ. හදලා තියෙන්නේ. මතනත් එකක් තිබ්බා. සයිඩ් මිරර් එකක්. ඒක නෑද? මේ ෆුඩ් බෝඩ් එක මේ ෆුඩ් බෝඩ් එක තිබ්බා. දැන් ගැලවිලා ඉන්න. එනම් කතාව මේ ජනවාරි මාසේ නේ හැබැයි මේක හදන්නම මාස 4ක් වගේ ගියා මට. අඩුම මාස 4ක් ගියා. ඔයාලට මම විශේෂ දෙයක් පෙන්වන්න බැරුණා. මම මේ කැල්ල ගලවලාම පෙන්වන්න හදන්නේ. මෙතන ලොක් එකක් තියෙනවා නේද? ඔයාලට මම පෙන්වන්නේ ලොක් එක. මෙතන ලොක් එක. මේක මෙතන ඇලවෙනවා. හරිද? මෙතන තියෙන්නේ මොකක් හරි නමක් තියන එකට. මම දන්නේ නැහැ නම මේක එහෙම ඇලවෙනවා. මේක මට ඕන වෙලාව මේක ගලවලා මෙහෙම තියාගන්න. දැන් මම ඔයාලට පෙන්වන්නම් මේක වැදගත් දෙයක්. මේකේ තියෙනවා ලයිට්ස් නේ. එතන වයරින් කරලා තියෙන පේන්නේ නැහැ ඒක දැන් අර කරුව ලයිට් එක. ඔය ලාවට පේන්නේ මේ මෙතන මේ. බඩ දෙකක් ඔය ගිහිල්ලා ඔය ලයිට්ස් තියෙනවා. මේ දෙක කනෙක්ට් වෙනවා මේ මේක ඇතුලේ කොහොමද දැනගන්නේ? අර පේනවාද ඇතුලේ මේ කැපැසිටර් එකයි මේ චාර්ජින් බැටරි එක ඇතුලේ තියෙනවා. චාර්ජින් බැටරි එක ගලවලා තියෙන්නේ. එතන දාන්න තැනක් පේනවද එතන? අර ඉස්සරහින්. එන්න එතන තමයි මේකේ චාර්ජරේ තියෙන්නේ අර ගහන තැන. මේ ඉතින් ඒක පස්සේ කතා කරමුකෝ. ඒක හරි. ඒක මම කතා කරලා ඉවරයි. ඒක පස්සේ කතා කරන්න දෙයක් නෑ. හරි. අහගමුකෝ දැන් අපි ඒක වැයෙන්නේ නෑ. දාන්න නට් එකක් තියෙනවා. නට් එක දාන්න ඕනේ. මේ තියෙන මේ බස් එකේ පිටිපස්ස. තව දෙයක් තියෙනවා මේක යට පෙන්නන්න. ඔය රෝද ගැලවෙනවා. ඒක අයින් කරමු. මේක යටත් වයරින් කරලා තිබ්බේ. මේ රෝද දැන් ගැලවිලා තියෙන්නේ.
පිට්ටුව. ඒව වැඩන්න තියෙන පිට්ටුව. මේක තමයි හොඳට බස් එක. මට හිතෙන විදිහට මගේ අතින් මම හොඳටම හදපු බස් එක මේක. හරිද? තව එකක් හදලා තිබ්බා ගෝල්ඩන් බස්. මේකට උනේ එක සැරයක් කොහොම කියලා තියෙද්දි මේ උස තැනක් තිබ්බා. ඒ උස තැන මම ඒක අරන් ගියා එක්සිබිෂන් එකට. අපේ ඉස්කෝලේ තිබ්බා මේ අපේ ඉස්කෝලේ කලින් ඉස්කෝලේ තට්ටු දෙකනේ තට්ටු තුනේ. හරිද? මේ ඕක මම තියන් ඉද්දි බස් එක තියෙන්නේ අර බටේ තියෙන පල්ලෙහාට තියෙන බිමනේ. හරිද? ඔහම තියන් ඉද්දි එක සැරේම ඒක මහත් එක්කෙනෙක් ඇවිල්ලා පල්ලු කරගෙන ගියා. බස් එක නැත්තම කුඩුවේ. මේ ඔක්කොම ගිහිල්ලා තිබ්බේ මේ කෑලි ඔක්කොම. මේ ඉස්සරහම නෑ ගන්න දෙයක් නෑ. තහඩුවෙන් හදපු එක. මේ ඔක්කොම මෙව්ව කැලිලා තිබ්බේ දෙකට මැද. මේ වගේ තිබ්බනේ ඉස්සරහ ගන්න දෙයක් නෑ. මෙතන කැඩිලා තිබ්බේ කඩාගෙන තිබ්බේ. මේ ආයේ මේ පැත්තේ දොර එහෙම දොරවල් ගන්න දෙයක් නෑ. මේ මෙව්වට දැන් මේ ඇත්තම වීදුරු වගේ. ඇත්තම වීදුරු නෙවෙයි ඔය තියෙන්නේ ට්‍රාන්ස්පරන්ට් මේ තියෙන පත තියෙන ප්ලාස්ටික් වගේ ට්‍රාන්ස්පරන්ට් ප්ලාස්ටික් ඒවා තමයි දුම් වෙනවා. කොහොමද මේක වැටිච්ච ඉඳ තට්ටු තුනේ ඉඳන් යටට ඒවත් එක්කම කඩාගෙන ගියා. මේ හරි ඒක පස්සේ වෙන වීඩියෝ එකකින් කතා කරමු. ඒක වෙච්ච දේ මේ තියෙන පස්සේ මේ මෙව්වා මම තහඩුවෙන් ගෙවුවා. මේ ෂෙල් එකේම තහඩුවෙන් ගාලා දෙනවා. මට හිතෙන්නේ මේ ලයිට් එක මොකද්ද? මේක 3 වෝල්ට් ලයිට් එකක්. මේ තියෙන එතන තියෙන 3 වෝල්ට් ලයිට් එකක්. මේකෙන් ලොකු එළියක් දෙන්න පුළුවන් ඈතකට. ඒකින්ද තමයි මම මේ ලයිට් එකම තෝරගත්තේ. නැතු වෙන ලයිට් එක මට තිබ්බෙම නෑ තෝරගන්න. ඒකින්ද තමයි මම මේ ලයිට් එක තෝරගත්තේ. ඊට පස්සේ මේ අකඩ මේක මම කිව්වා දැන් මේ මම මෙතන දැන් පුදු පිළිමයක් ගාව මේක පොඩ පරිස්සම් කරගන්න. හැමදාම උදේට මම මේකට වැඳලා යන්නේ පුදු පිළිමයට. බොරු නෙවෙයි ඉතින් ඇත්ත. මේ තමයි අතුල තියෙන දේ. මෙතන මේ මෙතන යකඩ ගහලා තියෙනවා. හරිද? මේකත් මම යකඩෙන් හැදුවේ. හැබැයි වැරදිලා අර වගේ සිද්ධියක් වුණොත් අර එක්සිබිෂන් එකේ තවත් ඒ වගේ මේකත් ඉතින් ආයේ මෙතනම කඩාගෙන යනවා. මේ කාඩ්බෝඩ් එකත් එච්චර හයිය නෑ. හයිය නෑ මේකනේ. මේ හැම්බෙනවා. හයි එකක් තිබ්බා. හයි එක මට සෙට් වුණේ නෑ. හදන්න බැරි වුණා. කොච්චර කරත් මට ඒක හදන්න බැරි. මම මේක ගත්තනේ හයිය නැති එක. මගේ අතින් එක සැරයක් මේ තව බස් එකක් තිබ්බා. ඔය හයිය නැති කාඩ්බෝඩ් එකකින් හදපු. ඒකත් ඔය වගේම තැනකින් මේ කැන්ඩි සිටි සෙන්ටර් එක තියෙන්නේ. ඒකට ගියා එක සැරයක් දැනගෙන ප්‍රදර්ශනය කරනවා. හරිද? නෑ කැන්ඩි සිටි සෙන්ටර් නෙමෙයි. ඔය මෝල් එක. පෙන්නන්නේ. ඒක වැටුනේ එතනමයි. ඉතින් ආයේ හයියත් නෑ. ඇතුලේ යකඩ තිබ්බා ඉතින් ඉවරයි. අනේ මමත් මේ පිස්සු කියලා. මෙතන වීඩියෝ කරගෙන පිස්සු කියලා. මේ හරි. ඔච්චර මේ